දන්නු බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා පෙවිරාගීති සෝද සීලේ නිබන්ධා සුබ උදෑසනක් ඔබ හැම දිනාටම. සුබ උදෑසනක් සචිනී. සුබ උදෑසනක් මාධව. අපි මේ සූදානම් වෙන්නේ විශේෂ වූ කටයුත්තක් සඳහා. ඔබ හොඳින්ම දන්නවා අපගේ පුංචි මිතුරා හේසර බණ්ඩාර පුංචි මල්ලියාගේ කුළුඳුල් ගීත නිර්මාණ එකතුව අද තව ස්වල්ප මොහොතකින් අපි නිල වශයෙන් එලි දක්වන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔහුගේ ඒ CD තැටි ඇතුළත් ගීත කිහිපයක් ප්‍රසාංගික අන්දමින් ඔබට ඉදිරිපත් කරන්නටත් අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා සැපමිනි අපගේ ගෞරවනීය ආරාධිත අමුත්තන් ඇතුළු සියලුම මේ පුංචි මල්ලිලා හැමදෙනාම ඒකම මේ නැන්දලා මාමලා හැමදෙනාම අපි තමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද මේ ශාලාව දිහා බැලුවාම සචිනී ලොකු සතුටක් දැනෙනවා නේද? බලන්න කොළඹ ආනන්ද විද්‍යාලයේ, ඒ වගේම කොළඹ අශෝක විද්‍යාලයේ පුංචි මල්ලිලා ගොඩාක් මේ ශාලාවේ බොහොම අපූර්වට අසුන් අරගෙන ඉන්නේ මේ කටයුත්ත රස විඳින්න. අනිවාර්යයෙන්ම තමන්ගේ ඒ පුංචි මිතුරාගේ දක්ෂතාවයන් මේ වේදිකාවේ අද දවසේ එළිදැක් වෙන මොහොතේ ඒ දේවල් බලන්න රස විඳින්න ඔහුගේ අනාගත ගමනට සුබ පතන්න. හොඳයි. එහෙමනම් තවත් කාලය ගත කරන්නේ නැතිව අපි මේ සූදානම් වෙන්නේ නිල වශයෙන් මේ කටයුත්ත සුබ මොහොතින් යුතුව ආරම්භ කරන්නට. එසේනම් අශෝක විදුපියසේ සිප් සතර හදාරන හේසර බණ්ඩාර පුතුගේ කුළුඳුල් ගී නිර්මාණ ඇතුළත් සුදු හඳ මාමා සංයුක්ත තැටිය කලෙලි දකින සුබ හෝරාව 2011 ජනවාරි මාස 20 වෙනිදා එනම් අද දින පෙරවරු 10 සිට 1 දක්වා ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී එළි දක්වන වගයි. හොඳත් පොල්සන්නාදයකින් යුතුව ආරම්භ කරමු. හේසර බණ්ඩාර අපේ පුංචි පුතුගේ සුදු හඳ මාමා සංගීත ප්‍රසංගය. එහෙමනම් සචිනී මේ සූදානම් වෙන්නේ අපි ඕනෑම කලා කටයුත්තක් ආරම්භ කරන්නට කලින් විශේෂයෙන්ම සරස්වතී දෙව්මෑණියන්ගෙන් අවසර අයදලා සරස්වතී දෙව්මෑණියන්ගෙන් වරම් ලැබලා තමයි අපි ඕනෑම කටයුත්තක් කලා කටයුත්තක් ආරම්භ කරන්නේ. ඉතින් අපි ඒ සම්ප්‍රදාය අද සුදු හඳ මාමා වේදිකාවෙත් ගෙන එන්නට සූදානම්. එසේනම් මේ ඒ සඳහා කරන ඇරයුමයි.
නර්තනයක් අපි මේ වේදිකාවේ දැක්කා. ඉතින් ඒ පිළිබඳවත් අපි මතක් කරන්නට ඕනේ මාදව. මේ අපූර්ව නර්තනය ඔබට ඉදිරිපත් කළේ බුදවත්ත රංගායතනයේ පුංචි නංගිලා පිරිසක්. ඉතින් තවත් මෙවන් වූ අපූර්ව නර්තන ඒ වගේම සංගීතය පිරි උදෑසනක් බවට අද දවස අපට පත් කරන්නට හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම සචිනී. ඉතින් අද දවස මේ ආකාරයෙන් ආරම්භ වුණේ අපි තවත් මෙවන් වූ බොහොම සුවිශේෂී වූ අපූර්ව වූ ගීත රාශියක් ඔබට තිලන කරන බලාපොරොත්තුවෙන්. නමුත් සචිනී අපි කලිනුත් සඳහන් කළා අපේ ආදරණීය ආරාධිත අමුත්තන් රාශියක් අපිත් එක්ක අද දවසේදී එකතු වෙනවා. ඒ වගේම විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් අපිත් සමග එකතු වුණා. නිරන්තරයෙන් කලා කටයුතු වලට හොඳ ලැබියාවක් දක්වන, ඒ කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන කලා ශාස්ත්‍රයේ ඉහළටම යන්නට බලාපොරොත්තු වෙන හැම දිනෙකටම අත්‍යල් සපේන අපේ ආදරණීය ප්‍රධාන ආරාධිත අමුත්තන් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටීබී ඒකනායක මැතිතුමන්ට හදිසි කටයුත්තක් නිසාවෙන් ඉතාමත් ඉක්මනින් අද මේ ස්ථානයෙන් ඉවත් වේ යන්නට සිදු වෙනවා. ඒ නිසාවෙන් අපි මේ සූදානම් වෙන්නේ එතුමන්ට බොහොම ගෞරවයෙන් යුතුව මේ මොහොතේදී වේදිකාවට ආරාධනා කරන්නට. මොකද විශේෂයෙන් අපිට දැනගන්නට තියෙන කරුණුකාරණා කිහිපයක් තියෙනවා. ඇමතිතුමනි බොහොම ගෞරවයෙන් යුතුව ඔබට වේදිකාවට ආරාධනා කරනවා. මං හිතන්නේ ඇමතිතුමනි අද දවස විශේෂ දවසක් වෙනවා. විශේෂයෙන්ම මෙවන් වූ පුංචි දරුවෙකුගේ දක්ෂතාවයන් අරබන්නට මේ වගේ ගීත සමුච්චයක් සමගින් එකතු වන්නට ලැබුණු අවස්ථාව ඔබතුමාන්ට උදා වුණු ලොකු භාග්‍යයක් වශයෙන් සලකනවා ඇති. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි මේ ස්ථාන සහභාගී වෙලා සිටින අපේ විදුහල්පතිවරුන් ආදරණීය දෙමව්පියන් ඒ වගේම සහෝදර සහෝදරයන් ඇතුළු දුවා දරුවනි මම හිතනවා අද මේ පුංචි දරුවගේ CD තැටිය දොරට වැඩිීමේ උත්සවයේ සඳහා අපිට ආරාධනා කළාම අපි ගෞරවයෙන් ආරාධනා බාරගත්තේ ඒ පුංචි දරුවට දිරියක් ශක්තියක් ඒ වගේම මේ කලා ගමනේ මේ සෞන්දර්යාත්මක ප්‍රවේශයේ මේ දරුවා පාසල් දරුවෙක් විදිහට දිගෙන් දිගට ඉතාමත් ඉහළට යන්න අපේ සංස්කෘතික කටයුතු කලා කටයුතු අමාත්‍යාංශෙනුත් රජය වෙනුවෙනුත් අපි අපේ සුබ පැතුම ඉදිරිපත් කරමින් මේ වගේ උත්සවයක් සංවිධානය කළා අපිට ආරාධනා කරලා නව දැක්මක් ඇති මේ ගීත ඒ වගේම කැසට් පටය මේ වගේ උත්සවයක් අනුසාරයෙන් එළි දක්වන මොහොත තුලින් තවත් දීර්ඝ කාලයක් ඉතාමත් සෞභාග්‍ය සම්පන්න ප්‍රවේශයකින් මේ ගමන මොහොත යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරමු. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. විශේෂයෙන්ම සචිනී අද දවසේ වැඩ රාජකාරී රාශියක් මැද තමයි මෙතුමන් අපිත් එක්ක සම්බන්ධ වුණේ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී එවන් වූ කැපකිරීමක් මේ වගේ පුංචි මල්ලියෙකුගේ CD තැටියක් වෙනුවෙන් එහෙමත් නැත්නම් ගීත එළි දැක්වීමක් වෙනුවෙන් සිදු කිරීම පිළිබඳව. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඔබතුමාගේ පැමිණීම අද හේසරට ලොකු පිටුවහලක් වේවි මේ උත්සවයේ සාර්ථකත්වය සඳහාත් ඒකම ඔහුගේ අනාගත ගමන සඳහාත් අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු එතුමන්ට මේ අවස්ථාවත් සමග සම්බන්ධ වෙමින් අපේ පුංචි හේසරට ලොකු ශක්තියක් වුණාට. ඒ වගේම ඊටමත් ගෞරවයෙන් ඔබතුමන්ට සමුදෙනවා. අපි මෙවන් වූ කර්තව්‍යයක් අද දවසේදී ආරම්භ කළා. ඒ වගේම සාර්ථක අන්දමින් මේ අන්දමින් අපි පවත්වාගෙන යනවා. ඉතින් මම හිතන්නේ සැබවින්ම මේ සඳහා ඔහු සහභාගී වීම සැබවින්ම ශක්තියක් නේද මාත්? අනිවාර්යයෙන්ම සචිනී. ඉතින් එහෙමනම් මේ සූදානම් වෙන්නේ අපි තවත් කාලයක් ගත කරන්නේ නැතුව හේසර ගැන නම් කියන ගොඩාක් දේවල් තියෙනවා. ඕගොල්ලෝ දැම්ම නෙමෙයි. අනිවාර්යයෙන්ම දැම්ම නෙමෙයි. එහෙමනම් මේ සූදානම් වෙන්නේ අපි මීළඟ ගීතය වෙත යොමු වෙන්නට. මීළඟ ගීතය බොහොම අපූර්ව තේමාවක් යටතේ නිම වුණු ගීතයක්.
ලංකාව ශ්‍රී ලංකාව අපිට බොහොම ආඩම්බරෙන් කියන්නට පුළුවන් නමක්. මොකද අපේ රටට අපේ දේශයට අපි විතරක් නෙමෙයි විදේශිකයන් පවා ආදරය කරන්නේ මෙහි වූ සුන්දරත්වය නිසාවෙන්. ඉතින් අපේ ආදරණීය රට ගැන කියන්නටයි හේසරගේ මේ සූදානම අපි හොඳ අත්පොළ සන්නාදයක් සියලුම දෙනාම එකතු වී ලබා දෙමු.